අද වීඩියෝ එකෙන් කතා කරමු මෙන්න මේ වගේ ඩිජිටල් පවර් සප්ලයි ටෙස්ටර් එකක් පාවිච්චි කරලා අපි කොහොමද හරියටම පවර් සප්ලයි එකක් ටෙස්ට් කරගන්නේ කියලා. ඉතින් පවර් සප්ලයි එක කියන්නේ අපේ කම්පියුටර් එකේ තමත් වැදගත්ම කොටසක්. පවර් සප්ලයි එක හරියට තියෙනවා නම් අපේ කම්පියුටර් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පවර් සප්ලයි එක හරියට වැඩ කරන්නේ නැත්නම් කරන්ට් එක හරියට එන්නේ නැත්නම් මේවැයි දෝෂ සහිත නම් අපිට සම්පූර්ණම කම්පියුටර් එකේ වැඩ කටයුතු කරගන්න බැරි අවස්ථාවල් අනන්තවත් මං අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ පවර් සප්ලයි එක හරියටම අපි චෙක් කරගත යුතුයි. මොකද අපේ කම්පියුටර් එකේ පවර් සප්ලයි එක තමයි මේන් පවර් යුනිට් එක වෙන්නේ. ඉතින් පවර් සප්ලයි එක ටෙස්ට් කරගන්න අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන මෙන්න මේ ඩිජිටල් පවර් සප්ලයි කනෙක්ටර් එක ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක්ට අද මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද අපේ කම්පියුටර් එකේ පවර් සප්ලයි එකෙන් තමයි අපි හරියට අනිකුත් පාර්ට්ස් වලට කරන්ට් එක කනෙක්ට් වෙනවා දකින්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපේ පවර් සප්ලයි එක අනිවාර්යයෙන්ම ටෙස්ට් කරගන්න එක අනිවාර්ය වෙනවා. ඒ නිසා අපිට මේ ටෙස්ට් එක ගැන දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. අපි කතා කරමු කොහොමද මේකෙන් 24 පින් එක 4 පින් එක ඒ වගේම 3.3 වෝල්ට් 5 වෝල්ට් වගේ දේවල් හරියටම චෙක් කරගන්න කියලා. මොකද අපේ හાર્ඩ් ඩිස්ක් වලට ඒ වගේම ප්‍රොසෙසර් එකට ඒ වගේම මේන් පවර් රේල් එකට වගේම අනිකුත් කොටස් වලට කරන්ට් එක යන මෙන්න මේ පවර් සප්ලයි එකේ හරියට මේ අගයන් නිවර්තිව ලැබෙනවද කියන එක ටෙස්ට් කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපි කතා කරමු මෙන්න මේ ඩිජිටල් පවර් සප්ලයි ටෙස්ට් එක ගැන හැම දෙයක්ම අද වීඩියෝ එකෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම notification bell button එක click කරලා තිබ්බොත් ඔයාලට මේ වගේ videos ඉක්මනටම වාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයා computer hardware කරන කෙනෙක් නම් මේක ඔයා ළඟ තියෙන්නම ඕන gadget එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ වගේ power supply එකක් වැඩ කරනවද කියලා අපිට මේ power supply එකේ මෙන්න මේ තියෙන කොළ පාට වයර් එකක් එක්ක මේ කළු පාට වයර් එකක් ෂෝට් කරාට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ මේ තියෙන ෆෑන් එක කරකැවෙනවා. නමුත් එහෙම හරියට කරකැවෙනවා වුණාට අපිට හරියටම කියන්න බෑ මෙන්න මේ පවර් සප්ලයි එකේ කන්ඩිෂන් එක 100%ක්ම හොඳයි කියන එක. මොකද සමහර පවර් සප්ලයි තියෙනවා එහෙම වැඩ කරත් ඩිස්ප්ලේ එන්න ඕන රික්වයර්මන්ට් මේ හරහා ලැබෙන්නේ නැති වුණාම අපිට ඒක මෙෂර් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ පවර් සප්ලයි ටෙස්ටර් එකකින්. මොකද සමහර ලාට අපි හිතන්නේ නැති පැත්තක් වෝල්ටේජ් හරියට එන්නේ නැති වුණාම පවර් සප්ලයි එකෙන් ඩිස්ප්ලේ උනත් අවුට් කරන්න නැති හේතු අපි දැකලා තියෙනවා. රයිට්, මේ දවස්වල තියෙන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේ පවර් සප්ලයි ටෙස්ටර් එක සාමාන්‍යයෙන් ලංකාවේ මුදල රුපියල් 2500ක වගේ ගානකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ ටෙස්ටර් එකේ ගහලා තියෙනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති පවර් සප්ලයි ටෙස්ටර් කියලා. උඩින් තියෙනවා easy to read power voltage කියලා. එතකොට මේකෙදී අපිට මෙතන පේනවා ඇති 12 වෝල්ට් 3.3 වෝල්ට් ඒ වගේම 5 වෝල්ට් මෙතෙන්දී මේ LED වලින් බ්ලින්ක් කරනවා. එතකොට මෙතන පේනවා ඇති ඔයාලට ගහලා තියෙනවා use correct connector කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දී 6 පින් එක ඒ වගේම 8 පින් එක මෙතෙන්දී අපිට ප්ලග් කරන්න පුළුවන්. සමහරලාට ඔයාලා දැකලා ඇති ප්‍රොසෙසර් එකට යන පවර් එක 6 පින් වගේම 8 පින් තියෙන ඒවාත් තියෙනවා. 6 පින් එක මෙතන ග්‍රැෆික් කාඩ් එකට එන පවර් කනෙක්ටර් කේබල් එක උනත් අපිට මෙතනින් චෙක් කරගන්න පුළුවන්. එතකොට මේකේ මේ පැත්තට ගියොත් ඔයාලට පේන්නේ SATA පවර් කනෙක්ටර් එක. ඒ වගේම මේ පැත්තේ Molex කනෙක්ටර් එකත් අපිට මේ තුලින් චෙක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ පවර් සප්ලයි එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම මේක චෙක් කරන්න නම් කරන්නේ අපි මේ වගේ පවර් සප්ලයි එකක් අරගෙන මේක ඔයාලට පේන ඇති Samsung branded machine එකක පවර් සප්ලයි එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන සාමාන්‍යයෙන් normal watt 350ක වගේ පවර් සප්ලයි එකක් තමයි මේ මම තෝරගෙන තියෙන්නේ. ඒතර මේක කොහොමද අපි ටෙස්ට් කරගන්නේ කියලා බලමු. ඒතර මේකේ මේ පැත්තේ අපිට ගහන්න පුළුවන් 24 පින් කනෙක්ටර් එක මෙන්න මේ විදියට. මේ විදියට අපි සම්බන්ධ කරගන්නවා 24 කනෙක්ටර් එක මේ පැත්තට. රයිට්, ඊට පස්සේ ප්‍රොසෙසර් එකට පවර් යන 12 ලයින් එක, ඒ කියන්නේ 4 පින් එක මම මෙන්න මේ විදියට මේකේ මේ 4 පින් 8 පින් කියන ගහලා තියෙන තැනට මේ විදියට සම්බන්ධ කරගන්නවා. රයිට්, ඊට පස්සේ අපිට පුළුවන් මේකේ පවර් කනෙක්ට් කරන්න. එතකොට මේක ෂෝට් සර්කිට් වෙලා පවර් සප්ලයි එක ඔන් වෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මම මේ පවර් සප්ලයි එකට පවර් කනෙක්ටර් එකක් කනෙක්ට් කරන්න හදන්නේ.
මේ විදිහට power cable එකක් මම පාවිච්චි කරනවා. right අපි බලමු දැන් මේක check කරගන්නේ කොහොමද කියලා power supply එකට current එක දීලා. right ඔයාලට පේනවා ඇති power supply එක on වුණා කියලා. මේකේ fan එක ඔන්න දැන් කැරකෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ ඔයාලට measure කරගන්න පුළුවන්. ඔයාලට clear image එකක් දෙන්න ඕන. මේක ඔයාලට පේනවා ඇති 12 volt ඒ වගේම 5 volt ඒ වගේම මෙතන තියෙනවා PG කියලා එකක්. මෙතන ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. ඔන්න PG 360යි මේක මිලි සෙකන්ඩ්ස් වලින් වගේ තමයි තියෙන්නේ. power supply එක වටිනම දේ තමයි මෙන්න මේ PG කියන එක power good කියන එක මේකේ අගය අනුව power supply එක අපිට හොඳද නැද්ද කියන දේ check කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට short circuit වෙලා අපේ power supply එක on වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට fan එක කරගෙනවා. ඔයාලට ඇහෙනවා ඇති මේකේ fan එක පොඩක් noise. ඉතින් කොහොම නමුත් මේ විදිහට අපිට check කරගන්න පුළුවන්. දැන් මේ power supply එකේ power good එක 360ක් අපිට බලා ගන්න පුළුවන්. මිලි සෙකන්ඩ් වලින් තමයි මේක read වෙන්නේ. එතකොට අපි බලමු මීට අමතරව අපිට power supply එක check කරන්න පුළුවන් මොනවද කියලා. දැන් ඔයාගේ graphic card එකක් සම්බන්ධ කරපු power supply එකක් නම් තියෙන්නේ මේ වගේ branded supply එකක් නෙවෙයි. ඒක watt 400 හෝ 500 550 වගේ වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන 6 pin එකට ඔයාගේ power supply එකෙන් එන graphic card එකට එන power connect එකත් connect කරලා බලන්න. එතකොට මෙතනින් අපිට read කරගන්න පුළුවන් හරියටම මේවා voltage ගන්නවද කියන එක. හරි. දැනට මම පොඩ්ඩක් power supply එක disconnect කරලා අපි ඊළඟට check කරමු. මෙන්න මේ වගේ SATA power cable වගේම Molex cable කොහොමද connect කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට connect කරගන්න පුළුවන්. ඊට පස්සේ Molex cable එකත් අපි මේ විදිහට මේකට සම්බන්ධ කරගමු. right. ඔන්න ඔය විදිහට connect කරගන්න පුළුවන්. එතකොට දැන් දැනට මේ supply එකේ 24 pin එක 4 pin එක processor යන line එක 12 line එක 5 line මේ විදිහට සම්බන්ධ කරලා තිනවා. අපි දැන් power දීලා බලමු. right දැන් ඔයාලට පේනවා ඇති supply එකේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන 12 line එකයි 5 line එකයි මේ LED දෙක පත්තු වෙලා තමයි තියෙන්නේ දැන්. එතකොට අපිට මේකෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන් අපේ power supply එක හොඳද නැද්ද කියලා. right ඉතින් මෙන්න මේක තමයි අපි මේ power supply test එකකින් කරන්නේ. අපි අනිවාර්යයෙන්ම අපේ computer එකේ ඉතාමත් වැදගත් දෙයක් තමයි power supply එක. ඒ නිසා අපි මේ වගේ test එකකින් test කරලා මේක හරියම නියමිතම අගයන් මේ power supply වලින් out කරනවාද කියලා බලලා තමයි අපි අපේ PCs වලට මේවා plug කරන්න ඕන. මොකද එහෙම නැති වුණොත් අපේ hardware component damage වෙන්න පුළුවන්. එතකොට මේකේ විශේෂයෙන්ම කතා කරන්න මෙන්න මේ power good PG කියන අගය ගැන. සාමාන්‍යයෙන් 270වත් 350ත් වගේ අතර වගේ තමයි හොඳ supply එකක් යන්නේ. මේක 370ක් තියෙනවා. එතකොට මේ power good rate එක අඩු නම් සමහර වෙලාවට display එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද external device අපි computer එකට detect කරගන්නේ නැති අවස්ථාවල් දැකලා තියෙනවා. එතකොට power supply එකේ power requirement එක අඩු වුණාම තමයි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ display එන්නේ නැති power supply වල power good rate එක ගොඩක් අඩු අගයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ SATA power Molex power වගේ ඒවත් check කරලා මේ විදියට power supply එක test කරලා මේකේ මේ පෙන්නන line ටික හරියටම measure වෙනවද කියලා check කරලා පාවිච්චි කරන එක ඉතාමත් වැදගත්. ඉතින් මෙන්න මේක තමයි මේ power supply test එකකින් අපි කරන්නේ. ඉතින් computer hardware technician කෙනෙක් විදියට ඔයත් වැඩ කරනවා නම් ඔයාටත් ඉතාමත් වැදගත් වෙන tool එකක් තමයි මෙන්න මේ digital power supply tester එක. මේකෙදි අපිට අර මම කලින් කිව්වා වගේ 24 pin එක 4 pin එක processor එකට යන ඒ වගේම එතනින් එහාට ගිහලා 5 volt 3.3 volt වගේ මේ හැම දෙයක්ම හරියටම test කරගන්න පුළුවන්. මේ display එකෙන් අපිට display කරනවා අපේ power supply එකට අදාළ වෙන voltages හරියට එනවද නැද්ද කියන එක. එතකොට ඒ තුලින් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපේ supply එක හොඳද නැද්ද කියන එක. ඉතින් මේක ඉතාමත් වැදගත්ම point එකක්. ඒකයි මම මේ ගැන වීඩියෝ එකක් කරේ. අපේ power supply එකෙන් හරියටම computer එකට current එක එන්න ඕනමයි. මොකද එතනින් එහාට voltage ප්‍රශ්න shortage වගේ දේවල් වෙනවා නම් මේවා හරියට වැඩ කරන්නේ නැති වෙනවා. සමහරලාට අපේ උපකරණ වගේ දේවල්
මේවා කම්පෝනන්ට් ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඉතින් අද මේ කතා කරපු වීඩියෝ එක ඔයාලා හැම කෙනෙක්ටම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මේ සම්බන්ධව ආදරණ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා. ඉතින් දිගින් දිගටම channel එකෙන් අපි කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන දිගින් දිගටම කතා කරන්න සූදානම් වෙනවා. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරන්න channel එක. ඒ වගේම notification bell icon එක click කරලා තිබ්බොත් ඔයාලා හැමෝටම මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.